එතකොට ලියනකොට ලියමින් යනකොට ඔයාට පොතක ලියා ගන්න වෙලාව නැහැ. ඒ කියන්නේ පොතක වෙනම ඔක්කොම ලියලිය ඉන්න වෙලාව නැහැ. අපි මේ සෙමිනාර් ටියුට් එකම අද දවසේ කරන්න ඕනේ. ඒ හින්දා අපි ටිකක් අර වෙනදාට වඩා පොඩ්ඩක් වේගෙන් තමයි ලියන්නේ. මොකද එක ටියුට් එකක් අපි සම්පූර්ණ අවසන් කරන්න ඕනේ හින්දා. එතකොට සෙමිනාර් ටියුට් එක ළඟ තිබ්බේ නැත්තම් ගැටලුවක් එනවා. ඉක්මනට ඔයාට ලියා ගන්න බැරි වෙනවා. ඒ හින්දා සම්මන්ත්‍රණ ටියුට් එක ළඟට ගන්න. අපි එහෙනම් අද සම්මන්ත්‍රණය පටන් ගමු. මේ තමයි 3 වෙනි වාර විභාගයට අදාළ සම්මන්ත්‍රණය. මේ සම්මන්ත්‍රණයේ ටියුට් එක මම බෝඩ් එකට ගන්නම්. 3 වෙනි වාරය. ලස්සනට ටියුට් එකේ අකුරු ලියන්න highlight කරගන්න ඕනේ තැන් ඔයා highlight කරගන්න ඔයාට වැඩිපුර පාඩම් කරන්න ඕනේ ඒවා. අමතර මං විෂය කරුණු කිව්වොත් මේ තැන් වලින් ලියාගන්න ඉඩ තියෙන විදියට නේද හැම එකම ඔක ලියන්න මේක ලියන්න කිකේ හැම එකම සමහරලාට කියන්නේ නැති වෙයි. ඒ හින්දා මම මොනවා හරි සාකච්ඡා කරනකොට ප්‍රධාන මොනවා හරි විෂය කරුණක් කියවනවා නම් තව සමාන පදයක් කියවනවා නම් ඒවා ළඟකින් ලියාගන්න. ඒ හින්දා අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. chat එකක් තියෙනවා chat එකට ගැටලු දාන්න. හැබැයි කියලා දෙන වෙලාවේ හොඳට අහගෙන ඉමු. හරි පළතුරු වර්ග කීපයක නම් හඳුනා ගනිමු කියලා තියේ පුතේ. දැන් මම සමහර අභ්‍යාස ඔයාලට මේ වෙනම කරන්න දෙනවා සමහර ඒවා මම බෝඩ් එකේ ලියලා දෙනවා. හරි මෙතන අඹවලට කියන නම තියෙනවානේ මාම්පලම්. පළතුරු කියනකොට අගට ගොඩාක් වෙලාවට පළම් එනවා. ඇපල් වල නම් එහෙම පළම් දාන්න අවශ්‍ය නැහැ. නිකම්ම අපිට මේ වචනේ ලිව්වහම හරි. ඒ කියන්නේ ඇපල් කියලා නෙවෙයි. ඇපල් වලට අප්පිල් කියනවා. අඹ මාම්පලම් මේ ටික පුරවමු. ගස් ලැබුණම් පප්පාසිප්පලම්. පප්පාසිප්පලම්. අකුරු නිවැරදිවම ලියන්න. මිදිනම් තිරාට්චයිප්පලම්. කෙසෙල් කියද්දි වාලයිප්පලම්. වාලයි කියනකොට මූර්ධජ ල. වාලයිප්පලම්. ඊළඟට වරකාන වැල වරකා පලාප්පලම්. පලාප්පලම්. අන්නාසි කියද්දි අන්නාසිප්පලම් ඇපල් නම් අප්පිල්. ඇපල් කියනකොට අප්පිල් ල් එක මේ ලයන්නෙන් එන්න ඕනේ. මැංගුස් කියද්දි මංගුස්තාන්. පුතේ ඔයාලගේ මං එකක් තව මතක් කරන්නම් ඔයාලා මේ ල ලියනකොට කවුරු හරි ල ලියනවා නම් මෙහෙම මන්නේ දැන් පේපර් බලන්නේ. අපේ පන්ති විභාගේ මමම තමයි ඔක්කොම පේපර් ටික බලලා ඔයාලට ලකුණු දීලා එවන්නේ. මෙහෙම ල ලිව්වොත් මම කොලම් එකේ මුළු වචනෙටම ලකුණු කපන්නයි ඉන්නේ. මෙහෙම ල ලියලා බෑ. ඊළඟට ඒ ල ලියනකොට පුතේ හරියටම ලියන්න ඕනේ. ඔන්න ඔහොම. මේ මෙහෙන් ආයෙ උඩට යන්නේ නැහැ. මේ සීමාවෙන් ආයෙ උඩට යන්න ලියන්න එපා. ඔන්න හරිම ලියන්න මේක. ආයෙ ඕකෙම ලූ ලියනව නේද? ලූ ලියන එකත් මම මුලින්ම මතක් කරලා ඉන්නම්. ලූ ලියනකොට අනිවාර්යෙන් ඔහොම වෙන්න ඕනේ. මේක තමයි හරි ලියන්න. සමහර අය වැරදියට ලියනවා ඔන්න ඔහොම කියලා. මේ ලයන්නෙම්ම තව ටිකක් උඩට අරගෙන යනවා කම්මැලිකමටද මන්දා. එහෙම ලිව්වොත් ඒ ලියන වචනෙට ලකුණු කපනවා. හරි ලියන්න මේක, හරි ලයන්න මේක. මේ මෙහෙම ඒවා නැහැ. හරි නේද? ඒ හින්දා ඔන්න මම පේපර් එක බලනකොට ඔය අකුරු ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වනවා. හරි. මේ වචන ටික ලියන්න ඊළඟට තියෙනවා පහත ටියුට් එකේ පසුගිය වාර විභාග ප්‍රශ්නයක්. පළතුරු ගැන ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒකට උත්තර ලියන්න විනාඩි 3ක් දෙනවා.